ඇත්තටම මම සියපාරායතනයේට ඉස්සෙල්ලාම යන්නේ මේ ඉංග්‍රීසි කෝස් එකට. ළමයාව දාන්න. එතකම් මම සියපාරායතනයේ ඉන්නේ මගේ ඇත්තටම මගේ සංකේත හිටපු ක්ලාස්මේට් කෙනෙක්. ඒතකම් මම දන්නේ නෑ එයා තමයි ඒක ඉන්නේ කියලා. ඉංග්‍රීසි කෝස් එක ගැන කියන්න වචන නැහැ. ඒ කියන්නේ අපේ දරුවන්ට ඉස්සරහට යන්න ඉස්සෙල්ලම දාපු අඩිතාලම 5 වසරෙන් 6 වසරට යනකොට ළමයිට ඉදිරිපත් කිරීම වෙනුවෙන් යන්න පුළුවන් ඒකට උනන්දුව ළමයින්ගේ හිතවල ඇති කරපු ඉංග්‍රීසි පාඨමාලාවක් විදිහට තමයි මම ගොඩක්ම මේක දකින්නේ. මගේ දරුවා මම හිතන්නේ මීට කලින් මේ වගේ එකට ඉදිරිපත් වෙලා නැහැ. ඇත්තටම එයා මෙච්චර දක්ෂයි කියලා මම දන්නේ නැහැ. ඇත්තටම එයා ඉදිරිපත් වෙන අඩුයි හැම දෙයකම. ඉස්කෝලේ නැතුම් වලට ගියාට අර තනියෙන් කතාවක් කරන්න හරියට ඉදිරිපත් වෙනවා අඩුයි. මේකේ පුදුම ආසාවකින් මම හිතන්නේ එයා එක කෝස් එකේ එකම දවසක්වත් මග හැරියේ නැහැ. මම විනාඩි 5ක් පරක් වෙනකොට මට පයින්නවා මේ අමේ යම් ඉස්සරහයි දාලා ගන්න ඕනේ කියලා. හැමදාම ඉස්සරහ තමයි ඉඳලා ගන්නේ කෑමකවත් කන්නේ නැත්නම්. එච්චරට උනන්දුවෙන් මේ ඉංග්‍රීසි කෝස් එක කළා. මම හිතනවා ඒකේ ප්‍රතිඵලත් එයා ලබා ගත්තා කියලා. අම්මා කෙනෙක් විදිහට සෑහෙන සතුටින් මම දරුවෝ ගැන කතා කරන්නේ එයාගේ දුප්පත්කම් ගැන. ඒවා ගැන හිතත්තට බොහොම